අපි නීතිය ක්‍රියාත්මක කරන මතක තබා ගන්න. ඒකට මොන අර්ථකථන දුන්නත් මොන තනතුරේ මොන වගකීමේ කවදා ඉසුලුවත් මේ රටේ මහජනට අපරාධයක් කරලා තිබෙනවා නම් වංචාවේ දූෂණයේ යෙදලා තිබෙනවා නම් සහතික වශයෙන් දඬුවම් දෙනවා. ඒකට ඕන අර්ථවත අනවර්ථ නාමයක් දෙන්න. ඒක අත්තරින්නේ හොඳයි. මතක තබා ගන්න. අපගේ දෙවන ජාතික අයවැය මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කිරීමට ලැබීම ඉමහත් සතුටක්. ශ්‍රී ලාංකික ජනතාව අපට ලබා දුන් ඓතිහාසික ජනවරමින් පසු ගත වූ වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා අප පැහැදිලි දැක්මකින් යුතුව තීරණාත්මක පියවර රාශියක් ගත්තා. මෙතෙක් පැවති ඥාති සංග්‍රහය ඒ හා බැඳුණු දූෂිත දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් වෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළා. ඒ විශ්වාසය රැක ගැනීමට අපගෙන ඇති පරිවර්තනීය පියවර ගැන අද අපට ආඩම්බර වීමට පුළුවන්. ආර්ථිකය හා දේශපාලන ව්‍යුහය නව්‍යකරණය කිරීමටත් මහජන කේන්ද්‍රීය ආණ්ඩුකරණයක් බිහි කිරීමටත් නීතිය හා විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීමටත් පාලනය ශක්තිමත් කිරීමටත් අප ආර්ථිකය අත්පත් කරගන්නා ජයග්‍රහණ රටේ පතුලේම වෙසෙන ජනතාව කරා ගෙන යාමටත් අප අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භ කොට තිබෙනවා. ගරු කතානායකතුමනි, අප මෙම අභියෝගය බාර ගන්නා මොහොතේදී රටේ ආර්ථික පදනම දෙදරා ගොස් තිබුණා. කවුරුත් දන්නවා මුහුණ දීපු අත්දැකීම්. දශක ගණනාවක් පුරා පැවති සාර්වාර්ථික අස්ථාවරභාවය හා රාජ්‍ය මූල්‍ය අසමතුලිතතා, ව්‍යුහාත්මක අකාර්යක්ෂමතා සහ පාලනයේ දුර්වලතා හේතුවෙන් සමස්ත ආර්ථිකයේම දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා තිබුණා. එයින් අපගේ ජනතාව දැඩි පීඩනයකට ලක් වුණා. මෙම අර්බුදයට කිසිසේත්ම වගකිය යුතු නැති ජනතාවගේ බලාපොරොත්තු සුණු විසුණු වී තිබුණා. ඒ නිසාම අප ජනවරම ලැබූ මොහොතේ සිටම සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමටත් රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කිරීමටත් රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමටත් දූෂණයට තිත තබමින් විනිවිද භාවය ඉල නැන්වීමටත් ජනතාව කෙරෙහි වගවීම තහවුරු කිරීමටත් ඉතා පුළුල් වූ ප්‍රතිසංස්කරණමය වෙනස්කම් ආරම්භ කළා. මේකී ප්‍රතිසංස්කරණ හේතුවෙන් වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත රාජ්‍ය මූල්‍ය සාර්ව ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය යලි ස්ථාපිත කිරීමට හැකි වූ බව අද මෙම ගරු සභාවට මම ඉතා සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. කවුරුත් යලි ආර්ථිකයේ මූල්‍ය අවස්ථාවර භාවය පිළිබඳව සැක තබා ගත යුතු නැහැ. ස්ථාවර කරලා තිබෙනවා. ආර්ථිකයේ සියලුම අංශවල ශක්තිමත් වර්ධනය හේතුවෙන් 2025 වසරේ පළමු භාගය තුලදී ආර්ථික 4.8කින් වර්ධනය වුණා. ඒ බහුපාර්ශ්වික සංවිධානවල පුරෝකථනයන්ද අභිභායාමක්. උද්දමනය මේ වන විට නැවත ධනාගයකට පැමිණ තිබෙනවා. මදක සමහර අය උද්දමනය ඍණාගයක සිට යම් ධනාගයක් කරා ළඟාවීමත් ආර්ථික අර්බුදයක් ලෙස විග්‍රහ කරන්න පටන් ගත්තා. පහුගිය දවස්වල මම දැක්ක මාධ්‍ය සාකච්ඡා. අපි උද්දමනය 5% අඩු සංඛ්‍යාවකින් පවත්වා ගැනීමට උපරිම උත්සාහ කරන මේ වන විට අවදානමනකාරී තත්ත්වය අපි ධන තත්ත්වයට හරවා තිබෙන ආර්ථික හොඳ ලක්ෂණයක් බව මතක තබා ගන්න. භාණ්ඩාගාර බිල්පත් පොලි අනුපාතික 8.3ක දක්වා අඩුවීමෙන් 33ට ගිය බවත් මතක තබා ගන්න. මේ රටේ අඩුවීමෙන් මූල්‍යංශ ස්ථාවර වී තිබෙනවා. විනිමය අනුපාතිකද ස්ථාවර වී තිබෙනවා. ගෝලීය කම්පනයන් මධ්‍ය පවා ආනයන අපනයන ඇතුළත් විදේශාංශ ශක්තිමත් වුණා. මට මතකයි බොහෝ අය ප්‍රාර්ථනා කරා ඉන්දියාව සහ පාකිස්තාන අතර යම් ගැටුමක් නිර්මාණය කොට අපේ ආර්ථික කඩා වැටේවි කියලා. ඊළඟ ප්‍රාර්ථනා කරා ඉරාකයේ සහ ඊශ්‍රායලය අතර ගැටුමේදී යම් කඩාවැටීමක් අපේක්ෂා කරා. ඊළඟ එක්සත් ජනපදයේ විසින් පනවන ලද බදු ප්‍රතිපත්තීන් හරහා අපේ ආර්ථික කඩාවැටේ කියලා අපේක්ෂාවක් තිබුණා. හැබැයි ඒ ගෝලීය කම්පනයන් සියල්ල හමුවේ විනිමය අනුපාතික ස්ථාවර වී තිබෙනවා. ගෝලීය කම්පනයන් මධ්‍ය පවා ආනයන අපනයන තුලත් විදේශාංශ ශක්තිමත් වුණා. අපනයන සංචාරක සහ විදේශ ප්‍රේෂණ ගලායම ඉහළ යාම හේතුවෙන් දල නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6 ඉක්මවා ගියා. අපි අපේක්ෂා කරන මේ වසර අවසන් වෙනකොට 7ට ආසන්න ප්‍රමාණයක විදේශ සංචිත එක් රැස් කරගෙන හැකි වේවි කියලා. 2006 වසරේ සිට ආසන්න වශයෙන් දශක දෙකකට පසු රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 16% මට්ටමකට ළඟා වීමට
මේ වසරේදී හැකියාවන් ලැබෙතයි අපේක්ෂා කරනවා. මේ 8.5%කට රාජ්‍ය ආදායම වැටුණු රට මේ ආර්ථික මහා පාලනය කරපු කාලේ දන්නවා 8.5ට වැටුණා රාජ්‍ය ආදායම 16ට ආසන්නව ගොඩනගා තිබෙනවා. එමෙන්ම මේ වසරේදී දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 2.3% වූ ඉලක්කගත අගය කැපී පෙනෙන ලෙස ඉක්මවා යන ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කරනු ඇතයි අප බලාපොරොත්තු වෙනවා. මෙම තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමග ශක්තිමත් සබත්තා ගොඩනගා ගැනීමටත් ආයෝජකයන්ගේ විශ්වාසය පෙර නිවූර ලෙස ගොඩනැගීමටත් අපට හැකියාව ලැබී තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් රටවා ගලවා ගැනීම සඳහා ආරම්භක මූලික ක්‍රමෝපාය වූවේ රාජ්‍ය මූල්‍ය විනයත් සමගම විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීමයි. දේශීය ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම, ආදායම් පරිපාලනය ඩිජිටල් කරණය කිරීම, රාජ්‍ය වියදම් තාර්කිකරණය කිරීම තුළින් ඉහළ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වුණා. මෙම ප්‍රාථමික අතිරික්තය අඛණ්ඩ ඉහළ යාම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2022 වසරේ පැවති 104.2ක අගයේ සිට 2026 වසර අවසන් වන විට 96.8 දක්වා කැපී පෙනෙන ලෙස අඩුවීමට දායකත්වය සපයනවා. ඒ විතරක් නෙවෙයි අපේ සැලසුම තිබෙනවා 2030 වසර වන විට එම අගය අපේ ණය අගය 87ක ප්‍රමාණ පමණ මට්ටමකට ළඟා කර ගැනීමට අපේක්ෂා කරනවා. මෙම ප්‍රතිඵල හේතුවෙන් අපගේ අපේක්ෂාව වන ණය අර්බුදයෙන් මිදීමට මාර්ගයේ විවෘතව පවතිනවා. දීර්ඝ කාලයක් අපේ රට දැවැන්ත ණය අර්බුදයකට මුහුණ දී තිබුණා. අපේ රටේ පුරවැසියන් සාමාන්‍ය දරුවන් මෙහි ඛේදවාචකයේ ගොදුරු බවට පත් වී තිබුණා. අප මේ අර්බුදයෙන් ගොඩ ගන්න 2030 වෙනකොට 87ක ප්‍රතිශතයකට අපේ ණය ප්‍රමාණය ළඟා කරගත හැකියි. විශ්වාසය වැඩ කරනවා. 2020 වසරේදී ආර්ථිකයේ තිබුණු අර්බුදකාරී තත්ත්වයේ ක්‍රමිකව පුපුරා යන තත්ත්වයක් පත් වුණා. මේ ආර්ථිකයේ සියලු ශේෂ්ත්‍ර කරා ඩොමිනෝ ආකාරයෙන් පැතිර ගියා. කිසි ශේෂ්ත්‍රයක් ඉතුරු වුණේ නැහැ. දරුවන්ගේ කිරිපිටි, ගෘහණියන්ගේ ගෑස් මේ හැමතැනට මේ අර්බුදේ පැතිර ගියා. කොතනද ඉතුරුනේ? පැතිර ගියා. එහි අවසන් ප්‍රතිඵල වූයේ 2022 වසරේ අප්‍රේල් වන විට අප බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමයි. ඒ බංකොලොත් රාජ්‍යයට වගකිව යුත්තේ කවුද කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීරණ වලින් තහවුරු කරලා තිබෙනවා. ඒ මතක තබා ගන්න ඕන. මෙම ආර්ථික බංකොලොත්භාවය විසින් අප රටට අහිමි දශකයක් නිර්මාණය කරා. සාමාන්‍යයෙන් කියනවා එවැනි ආර්ථික බංකොලොත්භාවයක් ඇති වුනහම නැවත තිබුණු තත්ත්වයට ළඟා වීම සඳහා අවුරුදු 10ක් ගත වෙන බව. එනම් අර්බුදයට පෙර පැවති ආර්ථික තත්ත්වය ළඟා කර ගැනීම සඳහා අවුරුදු 10ක් ගත වන බවයි. ඒ අනුව බොහෝ අය ප්‍රකාශයට පත් කළේ එම 2019 වසරේ ආර්ථික තත්ත්වය 2029 වසරේදී ළඟා කරගන්නා බවයි. මෙතන ඉඳගෙන හිටපු අය කිව්වා මේ පුටුවේම මෙතනම ඉඳගෙන කිව්වා 2019 ආර්ථිකය ගන්න අපෝ 2029 කියලා. මතකද? මේ පාර්ලිමේන්තුව අපි හිටියේ මේ පුටුවේ මෙතන ඉඳගෙන කිව්වා හිටපු නායකයෝ. හැබැයි මම කියන්න කැමතියි 2029 තමයි අපේක්ෂා කරේ 2019 ආර්ථික තත්ත්වය ළඟා කරගන්න. ඔබට කියන්න කැමතියි. එහෙත් 2025 වසර අවසන් වන විට අප අර්බුදයට පෙර පැවති ආර්ථික තත්ත්වය ළඟා කර ගැනීමට හැකියාව ලැබෙන බව මම මේ සභාවට සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. ගරු කතානායකතුමනි, අපගේ ණය ප්‍රතිවගත කිරීමේ කාර්යය බොහෝ දුරට අවසන් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තිරසාර මූල්‍ය මාවතකට යොමු කර ඇති අතර දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා. මෙම අත්පත් කරගත් ප්‍රගතිය හේතුවෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම ආයතන වන ෆිච් රේටින්, Moody's සහ S&P වැනි රටේ ස්වීරී ශ්‍රේණිගත කිරීම පිළිවෙලින් CCC+, CAA1 සහ CCC+ දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙම නව ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳව විශ්වාසය තවදුරටත් පිළිබිඹු කරන කැඩපතක් වෙනවා. තවත් අපිට ණය ප්‍රතිවගත කර ගැනීම තියෙනවා. ඩොලර් මිලියන 175ක ණයක් තියෙනවා යා ලංකා ආයතනයේ. ඒක දැන් 210ක් පමණ වෙලා තිබෙනවා. එන ඉතා ඉක්මනින් අපි මේ දෙසැම්බර් මාසයට පෙර ප්‍රතිවගත කරගන්නවා. එතරම් මම හිතනවා අපි මේ අගේ තවත් ඉහළ අගයටපත් වේවි කියලා. අපගේ ජාතික අවශ්‍යතා මුදුන්පත් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ සහ අනිකුත් ජාත්‍යන්තර සංවර්ධනකරුවන්ගේ සහභාගීත්වය ඇතිව අපට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටිනවා. එම වැඩසටහන ඉලක්ක හා ව්‍යුහාත්මක මිනුම් දඩු සපුරාලමින්
අනුක්‍රමික සිදු කරන සමාලෝචන සම්පූර්ණ කිරීමට හා එහි ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට අප සමත්ව සිටිනවා. සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සහ දිගු කාලින ඔරොත්තු දීමේ හැකියාව සඳහා අත්‍යවශ්‍ය වන රාජ්‍ය මූල්‍ය සහ විදේශීය ස්වාරක්ෂක නැවත ගොඩනැගීමේදී රජය හා ජාත්‍යන්තර සංවිධානවල ඇති සහයෝගිතාව විසින් ඉහළ ප්‍රගතියක් අත්පත් කර දී තිබෙනවා. එමෙන්ම සමාජ ආරක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනය අපේ ප්‍රතිපත්ති ප්‍රවේශයේ මූලික අරමුණක්. ඒ සඳහා අස්වැසුම් වැඩසටහන යාවත් කාලන කර පුළුල් කිරීම මගින් සැබවින්ම සුදුසුකම් සහිත අඩු ආදායම්ලාභී පවුල් වලට ආධාර ලබා දීම අපේක්ෂා කරනවා. තවදුරටත් අඩු ආදායම්ලාභීන්ට එම ආධාර ලබා දීම සහතික කිරීම වෙනුවෙන් එම ප්‍රතිලාභීන් 2026 වසරේදී සමාලෝචන ලක් කරනවා. මොකද හැමදාම මේ සමාජ ආරක්ෂණ වැඩසටහන් වල සිද්ධ වෙන්නේ මොකද්ද? ආණ්ඩුවක් වෙන නම් මාරු කරනවා. ජනසවි වෙනවා, සමෘද්ධිය වෙනවා, අස්වැසුම් වෙන ඉතිහාසයමයි. අපිට නම් පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ තිබුණේ. සැබවින්ම ආධාර ලැබිය යුතු ප්‍රතිලාභයට ලැබිය යුතු තිබෙනවා. නමුත් මෙයා මුළුමනින්ම දේශපාලනීකරණය වුණා. ඡන්ද රැස්වීමට ආවේ නැත්තම් සමෘද්ධිය කැපුවා. ඉතිහාසයක් තියෙනවා දන්නවා. කැන්වස් එකකින් ආවේ නැත්තම් සමෘද්ධියෙන් අයින් කරා. මේ මහජනයාගේ බදු මුදල් ඒ සමාජ කණ්ඩායමට ලබා දිය යුතුයි. හැබැයි සිද්ධ වුණේ මොකද්ද? මුළුමනින්ම මේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ තමන්ගේ දේශපාලන බලය හොබවා ගැනීම සඳහා වෙන මෙවලම් බවට පත් වුණා. අපි එහෙම කරලානේ. ඒ අනුව අපි 26 වසරේදී නැවත මේවා සමාලෝචන කරලා ලබා දියුවට ලබා දෙන්න අපි අපේක්ෂා කරනවා. ඒ වගේම වැඩිහිටියන් සහ වකුගඩු රෝගීන් සඳහා වන දීමනා වැඩි කළා. විශ්වවිද්‍යාල සිසුන්ට සහාය දීම සඳහා මහ පොළ ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර දීමනාද ඉහළ නන්නුන් ලැබුවා. අස්වැසුම් ප්‍රතිලාභී පවුල්වල පාසල් සිසුන්ට පොත්පත් සහ පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දුන්නා. මෙම කාර්යයන්ගේ අරමුණ වන්නේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සැබෑ අවශ්‍යතාවය සහිත ජනතාවට ලබා දීම. ඒක අපි කරන්න ඕන. ආර්ථික අත්පත් කරගන්න ප්‍රතිලාභ පහළින ජනතාවට අපි ගලාගෙන යන්න සලස්වන්න ඕන. එතකොට තමයි ඔවුන්ගේ ආර්ථික ජීවිතයත්, ඔවුන්ගේ සමාජ ජීවිතයත් ඉහළ යන්නේ. ඒ අත්නහරින ප්‍රතිපත්තියක් අපේ. වඩා ගුණාත්මක සහ කාර්යක්ෂම සේවා සැපයීම සඳහා රාජ්‍යංශය ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීම අවශ්‍යයි. ඒ සඳහා අපගේ කැපවීම පළමුව අයවැයෙන්ම පෙන්눔 කළා. ඒ සඳහා මේ වන විටත් රාජ්‍යංශයේ වැටුප් අධීර 3කින් වැඩි කර තිබෙනවා. රාජ්‍යංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරිවීමට පියවරගෙන තිබෙනවා. රාජ්‍යංශයේ ඩිජිටල් කරණයට සහ උපාය මාර්ග සකස් කරමින් තිබෙනවා. රාජ්‍යංශයේ ප්‍රතිසංවිධාන කටයුතු කරනවා. මෙහි අරමුණු ජනතාවට සැබවින්ම සේවය කළ හැකි කාර්යක්ෂම සහ ආකර්ශනීය රාජ්‍ය සේවයක් ගොඩනැගීමයි. කවුරුත් අපේ රාජ්‍ය සේවය පිළිබඳව සතුටුදායක වන්නේ නැහැ. මේක අපි වෙනස් කළ යුතුයි. ගරු කතානායකතුමනි, පාලන ප්‍රතිසංස්කරණ සහ දූෂණ විරෝධ ක්‍රියාකාරකම් වේගවත් කර විනිවිදභාවයේ වගවීම සහ මහජන විශ්වාසය තහවුරු කිරීමට අප සමත්ව සිටිනවා. පෞද්ගලික රාජ්‍ය හවුල්කාරීත්වයන් සහ රාජ්‍ය ව්‍යවසායන්, රාජ්‍ය වත්කම් කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රසම්පාදනය පිළිබඳව නව නීති සම්පාදනය කිරීම මගින් යල් පැනගිය නීති රීති ක්‍රමවේද නව නීති පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ සඳහා අවශ්‍ය වන නව පනත් කෙටුම්පත් මේ වන විටත් අවසන් අධීරයේ පවතිනවා. රාජ්‍ය මූල්‍ය කටයුතු වලට අදාළ අපගේ ඩිජිටල් ප්‍රවේශයේද මේ වනට බොහෝ ශේෂ්ත්‍රවල ක්‍රියාත්මක වීම පවතිනවා. ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය ශක්තිමත් කිරීමත්, විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය නිර්මාණය කිරීමත් මගින් කාර්යක්ෂම හා වංචා හා දූෂණ අයිතු ක්‍රියාවන් සඳහා අවකාශයන් තවදුරටත් අහෝසි කරනවා. අපි තා ඉක්මනින්ම e-procurement system එකකට හඳුන්වා දෙනවා. එතකොට ඉල්ලුම්කරුවා සහ තීරණය ගන්නක් කොතනවත් මුණ ගැසෙන්නේ නැහැ. ඉල්ලුම්කරුවා සහ ලබා දෙන්න අතර ගනුදෙනුව සිද්ධ වන්නේ නැහැ. ඒ බිඳින්න ඕනේ දාමේ. ඒ නිසා මේ e-procurement system එක තා ඉක්මනින්ම අපි ආරම්භ කරනවා. දූෂණය කියන්නේ දුප්පතුන් මත පටවන ලද බද්දක්. ඒ වගේ මේ අපගේ සංවර්ධන වෙලාගත් විලංගුවක්. අපගේ ප්‍රතිසංස්කරණ හුදෙක් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පමණක් නොවේ. ඒවා සමාජ යුක්තිය ඉටු කිරීම සඳහාද වැදගත් මෙවලම් වෙනවා. විවිධ අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබෙන කරුණු අනුව දූෂණය අවම කිරීම මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකියි. එම නිසා වත්කම් හා උපයාගත් ධනය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේද විනිවිදභාවය වැඩි දියුණු කර තිබෙනවා. තවද අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවේ අයවැය සහ කාර්ය මණ්ඩලයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙනවා. මුළුමනින්ම පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තු මුදල් වෙන් කරන දඩ අපි පත් කරලා තිබෙනවා. ඒ වගේම
2026 වසරේදී අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමටද අපේක්ෂා කරනවා. අත නොතියන්න තැන් නැති බව හැමදෙනාම මතක තබා ගත යුතුයි. ආචාර ධර්ම පද්ධතිය කදාව අපේ අද අධිකරණ පද්ධතියට. ඒ වගේම 2026 වසරේ මාර්තු මාසයේ වන විට ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නවා. හැම දිනකටම ඩිජිටල් තමන්ගේ වත්කම් පිළිබඳ ප්‍රකාශයට පත් කරන්න පුළුවන් පද්ධතිය අපි හඳුන්වා දෙනවා. ඊට අමතරව දේශපාලකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන්ට මෙතෙක් තිබූ අනවශ්‍ය වරප්‍රසාද කපා හැරීමට කටයුතු කළා. ඒ අනුව අපි සාධාරණත්වය සහ සමානත්වතාව මත පදනම් වූ නව සමාජයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් වැඩ කරමින් තිබෙනවා. දූෂණ වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මගින් ආයෝජකයන්ට හිතකාමී පරිසරයක් නිර්මාණය කරමින් සිටිනවා. මම ඔබට කියන්න කැමති ආයෝජනයන්ගේ විශාල ප්‍රගතියක් අත්පත් වෙමින් තිබෙනවා. 2023 අපිට ආවේ මුළු ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 737යි. 2024 ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 614යි. අපි කියන්න කැමති මේ සැප්තැම්බර් වෙනකොට ඩොලර් මිලියන 823ක ඍජු විදේශ ආයෝජන ඇවිල්ලා තිබෙනවා. විශ්වාසය හදලා තිබෙනවා. වරාය නගරයේ ආශ්‍රිත ඩොලර් බිලියන 1.3ක ව්‍යාපෘතියට අපි අනුමැතිය ලබා දී තිබෙනවා. අපි උත්සාහ දරමින් තිබෙනවා මේ ආයෝජන සඳහා අවශ්‍ය වටපිටාව හදන්න. හැබැයි දශක ගණනාවක විශාල ආයෝජනයක් අපේ රට ගෙන් අසමත් වී තිබෙනවා. හේතුව අපි වගේ රටකට ඉන්නේ නැහැ. අපි නැවත මේ රට පිළිබඳ ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. අපගේ රජය පෞද්ගලික අංශයට සතුරු විය හැකි බවටත් ආයෝජන අධෛර්යාත්මක කරන බවටත් දේපල පවරාගනු ඇති බවටත් විවිධ පාර්ශ්වයන්සින් දේශසාගත ප්‍රචාරම් ව්‍යාප්ත කළා. මගේ නැහැ ඉස්සරහින් ඉන්නවා. ට්විටර් දැම දේපල පවරගන්න කියලා අපි ආපුවාම. හරිද? මේවා පදනම් විරහිත ප්‍රකාශයන් බව දැන් ඔප්පු වී තිබෙනවා. ආයෝජන ආරක්ෂණ සහතික කිරීමට සහ ව්‍යාපාර කිරීම පහසු සහතික කිරීමට අවශ්‍ය නව නීති සම්පාදනය කරමින් නියාමන රාමු ශක්තිමත් කරමින් සිටිනවා. අවිධිමත් ක්‍රම ඔස්සේ ගජමිතුරන්ට බදු නිදහස් කිරීම සහ බදුසාහන ලබා දීමේ සංස්කෘතිය අපි අවසන් කර දැමුවා. අපේ රටේ බදුසාහන දීපු ඉතිහාසය මතක ඇති. හම්බන්තොට වරාය විකුණලා ඉවරලා තමයි බදුසාහන දෙන ගැසට් එක පාර්ලිමේන්තුවට ගෙනාවේ. 2007 තෙල් කැණීමේ ව්‍යාපෘතිය කායින් සමාගමට දීලා ඉවරලා තමයි බදුසාහන ව්‍යාපෘතිය පාර්ලිමේන්තුවට ගෙනාවේ. මේ හැම වෙලාවෙම මේ බදුසාහන විවිධ ගජමිතුරන්ට වරප්‍රසාද ලක් කරන තැනක් බවට පත් වෙලා තිබුණා. අපි මේ ක්‍රමය වෙනස් කරනවා. බදු නිදහස් කිරීම අවිධිමත් ක්‍රමෝත්සේසිය ගජමිතුරන්ට බදු නිදහස් කිරීම සහ බදුසාහන ලබා දීමේ සංස්කෘතිය අපි අවසන් කර දැමුවා. විනිවිදභාවයෙන් යුතු රීතිමත පදනම් වූ නිර්ණායක අනුව බදුසාහන ලබා දීම සඳහා ක්‍රමෝපායක් සංවර්ධන ව්‍යාපෘති පනත සහ වරාය නගර පනත දෙකම සංශෝධනය කරනවා. ක්‍රමෝපායක සංවර්ධන පනතත් වරාය නගර පනතත් සංශෝධනය කරනවා. ආයෝජන ප්‍රමාණය ආයෝජන ජාතික වුවමනාව ඒ මත ගොඩනැගෙන නව බදුසාහන දීමේ ක්‍රමයක් අපි හඳුන්වා දෙන කටයුතු කරනවා. බදු නිදහස් කිරීමේ විනිවිදභාවය ඉහළ නැන්වීම සඳහා ලබා දුන් බදු නිදහස් කිරීමේ පිළිබඳ ප්‍රකාශයක් වසරකට දෙවරක් මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනවා. මෙන්න මේ ආයත තමයි මෙච්චර ප්‍රමාණයක් තමයි බදුසාහන දුන්නේ කියලා රටේ ජනතාවට දැනගන්න පුළුවන්. වසර දෙපාරක් මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවිය දානවා කාටද මේ බදුසාහන ලබා දුන්නේ කියලා. එමෙන්ම සරල කරන ලද එකතු කිරීමේ අගේ මත බදු ක්‍රම SWAT අවලංගු කර බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව සහ කාර්යක්ෂම කරමින් පවතින අතර ඒ බදු පරිපාලනය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වෙනවා. ගරු කතානායකතුමනි, රාජ්‍ය ව්‍යවසායන් කාර්යක්ෂම කිරීමටත් අප පියවරගෙන තිබෙනවා. රාජ්‍ය ව්‍යවසායන් සඳහා නව රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක් හඳුන්වා දීමට නියමිත අතර එම පනත මගින් එම පනත 2026 වසරේ මුල් භාගයේදී මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි අපේක්ෂා කරනවා. රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක්. මට සීමාවන් අපි හදන්න ඕන. මම මේ ආයතන වල සිද්ධ වෙලා තියෙන දේ ගැන පසුව කියන්න. එමගින් රාජ්‍ය ව්‍යාපාරවල අරමුණු පැහැදිලිව හඳුනා ගැනීම, වාර්ෂික විගණනය කරලාද ගිණුම් ප්‍රකාශන කිරීම සහ උචිත ණය ගැනීම සඳහා පමණක් සීමා කිරීම සිදු වෙනවා. බඳවා ගැනීම සීමා කිරීම සිදු වෙනවා. ඒ ආයතන වාණිජ ආකාරයෙන් මෙහෙවිය යුතුයි. ඒ කළමනාකරණය සඳහා මෙහෙවීම සඳහා අපි නීතිය සම්පාදනය කරනවා. තවද අපගේ රාජ්‍ය වත්කම් අධීක්ෂණය සහ කළමනාකරණය පිළිබඳව නියාමන රාමුව ශක්තිමත් කරනවා. රාජ්‍ය වත්කම් අධීක්ෂණය හා කළමනාකරණයේදී තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වන නිලධාරීන් සඳහා
දඩ මුදල් පැනවීම පහසු කිරීම පිණිස ජාතික විගණන පනත දැනටම සංශෝධනය කර ලැබුවා. හැම නිලධාරියෙකුම දේශපාලනෙකුටම රාජ්‍ය වත්කම් පිළිබඳව ආරක්ෂාවට බැඳී සිටිනවා. ඒ කරන්න අසමත් වෙන්නේ නම් උන්ට දඩයක් පැනවීමට කටයුතු කරනවා. ඒ සඳහා තමයි අපි ජාතික විගණන පනත සංශෝධනය කරේ. රාජ්‍ය ඉඩම් කළමනාකරණය සහ භාවිතය සමාලෝචනය කිරීම සඳහා අපි විශේෂ කාර්ය බලකායක් පත් කරනවා. රාජ්‍ය වත්කම් වල විනිවිදභාවය සහ කළමනාකරණය සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම සඳහා 2026 වසරේදී රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ පනත සම්මත කිරීමට බලාපොරොත්තු වෙනවා. පිරිවැය නිරූපිත බලශක්ති මිලකරණය දිගටම පවත්වාගෙන යන අතර අවශේෂ ක්ෂේත්‍ර සඳහා සහන දීමට කටයුතු කරනවා. ඔබ දන්නෝ තෙල් සංස්ථාවට වෙච්ච දේ බිලියන 4කට වඩා වැඩි ණයක් ගොඩ ගැනුණු ඩොලර් බිලියන 4කට වඩා වැඩි ණයක් ගොඩ ගැනුණු තෙල් සංස්ථාව 2022 වෙනකොට. එයි නිෂ්පාදන පිරිවැයට අනුව මිල ගලපන්නේ නැති හේතුව 2013 2019 දක්වා විදුලි බිල වැඩි නොකිරීමේ හේතු කොටගෙන විදුලි බල මණ්ඩලයේ බිලියන ගණනක පාඩුවක් ඇති වුණා. ඒවා ආයතන දරා ගන්න බෑ. යමකට සහනාධාර දෙන භාණ්ඩාගාර ලබා දිය යුතුයි. ඒ ආයතන වාණිජ ලාභ ලබන කාර්යක්ෂම සේවාවන් බවට පරිවර්තන. ඒක අපේ ඉලක්කය. දැන් අපි දන්නවා භූමි තෙල් පාවිච්චි කරන අයට යම් සහනාධාරයක් ලබා දී යුතුයි. අපි ආණ්ඩුවෙන් සහනාධාර ලබා දෙනවා. දීවරයන්ට ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දී යුතුයි. ඒක තෙල් සංස්ථාව නෙමෙයි දෙන්නේ. ඒක භාණ්ඩාගාරය දෙන්නේ. හැබැයි පෞද්ගල සිද්ධ වෙන්නේ මොකද්ද? දේශපාලන හේතුන් මත තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලය උපයෝගී කරගත්ත සහනාධාර දෙන මැවලම් මැටියට. ඒක කඩා වැටුණා. නැවත අපි ඒවා ප්‍රතිසංස්කරණය ගොඩනගමින් තිබෙනවා. දූෂණයට අනුබල දෙන ආයතන ජාල අක්‍රිය කිරීම සඳහා 2026 වසරේ ජනවාරි මාස වන විට ක්‍රියාකාරී ප්‍රතිලාභ හිමිකාරීත්ව ලේඛනයක් හඳුන්වා දීම මගින් මුදල් විසුද්ධිකරණයට එරෙහි රාමුව ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා. තවද මේ වන විටත් අපරාධකින් උපයාගත් දේ පිළිබඳ පනත සම්මත කර තිබෙනවා. ඒ බලාත්මක කිරීම සඳහා වෙනම පොලිස් කොට්ටාසයක් නියෝජ්‍ය පොලිස්පතිවරුගේ ප්‍රධානත්වයෙන් දැනටමත් පිහිටුවා තිබෙනවා. අද අපරාධයෙන් උත්පාදිත දේ පිළිබඳ පනත පාර්ලිමේන්තුව සම්මත කර ආයතන පිහිටෙව්වා. ඒතර කට්ටිය කියලා මොකක්ද දන්නවද? හිට්ලර් ඇවිල්ලු. රුසියාවයි ඇමරිකාවයි එකතු වෙන්න ඕන හිට්ලර් පරද්දන්න. දැක්කද දැන්? ඔයගොල්ලෝ රුසියාවද? ඔයගොල්ලෝ ඇමරිකාව. මොකද්ද මේ? රුසියාව ඇමරිකාව හිට්ලර් පරාදයට පත් කිරීම සඳහා එකතු වුණ ඓතිහාසික කතාවක්. ඒක දේශපාලන ඉතාමත් සංකීර්ණ අවධියක්. ඒක ලෝක දේශපාලන ඉතාමත් විශාල හැරවුමක්. මේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා දිනෝ රුසියාවයි ඇමරිකාව එකතු වෙනවා හිට්ලර් පරද්දන්න. පහු හරිද? ලෝකේ ඓතිහාසික දේශපාලනේ ඒ බරෙන් තේරුම් ගන්න කියන්නේ ඔයගොල්ලන්ට ගිහිල්ලා අඩුම තරමේ. හරිද? මොකද්ද දේශපාලන? හිට්ලර් අපි නීතිය ක්‍රියාත්මක කරන මතක තබා ගන්න. ඒකට මොන අර්ථකථන දුන්නත් මොන තනතුරේ මොන වගකීමේ කවදා ඉසුලුවත් මේ රටේ මහජනට අපරාධයක් කරලා තිබෙනවා නම් වංචාවේ දූෂණයේ යෙදලා තිබෙනවා නම් සහතික වශයෙන් දඬුවම් දෙනවා. ඒකට ඕන අර්ථවත අනවර්ථ නාමයක් දෙන්න. ඒක අත්තරින්නේ හොඳේ. මතක තබා ගන්න.